ගැම්මෙන් අහන් ඉන්න. මොකද මේ ප්‍රැක්ටිකල් නයිට් එක හෙට උදේ 6:00 වෙද්දි ඉවර වෙයි. ඒ 6:00ට ඉවර වෙලා මම උදේ 7:00ට මම 2028 ක්ලාස් එක ගම්පහ පටන් ගන්න ඕනේ. ඒ ක්ලාස් එක ඉවර වෙනවා දවල් 12:00ට. දවල් 1ට 2027 ක්ලාස් එක පටන් ගන්න ඕනේ. එකේ ඉඳන් 5:00 නම් 2027 ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රැක්ටිකල් නයිට් එකෙන් පස්සේ හෙට දවසෙත් මට ක්ලාසස් දෙකක් ඒ ගමන් මේ විදිහට තියෙනවා. ඒ හින්දා මිනිස්සුන්ට මහන්සි වෙන්න පුළුවන් මට්ටම ඔයාලාට හිතන්නවත් බෑ. ඔයාලා තාම මහන්සි වෙලා නැහැ. ඔයාලා දන්නේ නැහැ ඔයාලගේ කැපැසිටි එක මොකක්ද කියන එක. ඔයාගේ කියන්නේ ඔයාට මේකේ තියෙන කැපැසිටි එක ඔයාට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන එක ඔයා තාම ටෙස්ට් කරලා නැහැ. ඔයා තාම මේ ඔයාගේ හරීම පොඩි මහන්සියක් පොඩි කැපැසිටි එකක් ඇතුලේ මහන්සි වෙවි. අනේ මට බෑ මේවා ලියා ගන්න බෑ, මේ ප්‍රශ්න අමාරුයි, මේ සබ්ජෙක්ට් අමාරුයි, මට ඒ තුනක් දා ගන්න බෑ කිය ඔයා හිත ඉන්නවා. ඔයාගේ කැපැසිටි එක ඔයා දන්නේ නැතුව. ඒ නිසා තමන්ගේ ධාරිතාවය දැනගන්නත් මේ ප්‍රැක්ටිකල් නයිට් එක පාවිච්චි කරන්න.